නේද? අදත් ඔයාලට වටිනා කියන වීඩියෝ එකක් ගෙනාවා. ඒ තමයි මැදමහනුවර ප්‍රදේශයේ පිහිටලා තිබෙන වැවතැන්න. වැවතැන්න පිහිටලා තියෙන්නේ මැදමහනුවර ප්‍රදේශයේ. එහෙම කිව්වට ටිකක් ඇතුළට යන්න ඕනේ. නුවර ඉඳන් යනවා නම් දිගන තෙල්දෙනිය පසු කරලා මහියංගන පාරේ මැදමහනුවරින් වැවතැන්නට යන්න පුළුවන්. නැත්තම් මහියංගන බස් එකේ ඇවිත් මැදමහනුවරින් බැහැලා එතනින් උඩට වැවතැන්නට යන්නත් පුළුවන්. මැදමහනුවර පෝස්ට් ඔෆිස් එක පහුවෙලා යද්දී හම්බෙනවා මහජන බැංකුවක්. මහියංගන පැත්තට යද්දී දකුණු පැත්තේ. ඒක පහුවුණාම හම්බෙනවා හුලං වංගුවක්. ඒකෙන් හැරිලා රජගල පාරේ ගිහිල්ලා රජගලෙන් හැරිලා යන්නත් ඕනේ. හුලං වංගුවේ ඉඳන් වැවතැන්නට කිලෝමීටර් 9ක් විතර තියෙනවා. මේ පාර නම් ටිකක් සවුතුයි. ගල් මුල් තියෙනවා. වතුරට පාර හැරිලා හැම තියෙන්නේ. ඒ හින්දා ඔයාලා යන වාහනේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නොදන්න කෙනෙකුට නම් යන්න අමාරුයි. මොකද මාත් දැනගෙන නෙමෙයි ගියේ. ඒ නිසා ඒකේ අපහසුතාවය හොඳටම තේරුණා මට. දිත්වා සුලිකුණාටුවෙන් පස්සේ වැවතැන්නට යන්න නම් ටික කාලයක් යයි. පාර සමහරක් දැන් නාය ගිහින් තියෙන්නේ. Google Map එකේ වැවතැන්න හෝ වැවතැන්න කැම්පින් සයිට් කියලා ගහලා බලන්නකෝ. මං නම් ගියේ පයින්මයි උඩට. කිලෝමීටර 2-3ක් යද්දී ටිකට් කඩන්න තැනක් හම්බ වෙනවා. දෙන්නෙක් සඳහා රුපියල් 300ක මුදලක් අය කරනවා දවසකට. වැවතැන්න මීටර් 1177ක් උසින් පිහිටලා තියෙනවා. මේ තිබෙන කුඩා ජලාශය සුන්දරත්වය ඉහළ නංවනවා. වනගත වටපිටාවක සිට අංශක 180ක කෝණයකින් අවට කඳුකරයේ සුන්දරත්වය අපිට බලා ගන්න පුළුවන්. පහළ කඳුකරයේ පිහිටි වික්ටෝරියා ජලාශයේ රමණීය දසුන් ඒ අතර කැපී පෙනෙනවා. මේ හරියට කඳු අතර සැඟවුණු පාරාදීසයක් වගේ. වැවතැන්න තියෙන්නේ නිදහසේ දවස ගත කරලා යන්න. ඒ වගේම කඳවුරු බඳින්නත් හොඳ තැනක්. වැසිකිලි පහසුකම් වගේම ජල පහසුකම්ද තියෙනවා. තැන් තැන්වල සම හට් වගේ හදලා තියෙනවා. පහලින් වැව තියෙනවා. හැබැයි වැවේ නාන්න නම් අමාරුයි. කැම්පින් කරන්න නම් ඕනතරම් ඉඩම් තියෙනවා. දරත් හොයාගන්න පුළුවන්. කැම්පින් කරන්න කැමති අයට හොඳ තැනක් තමයි වැවතැන්න. එක රාත්‍රියක් ගත කරන්න 8 දිනකු සඳහා රුපියල් 2500ක මුදලක් අය කරනවා. වැවතැන්න ගොඩක් ලස්සන පරිසරයක්. හානි නොකර ගිහින් එන්න. තව කෙනෙක්ට ආපහු බලන්න යන්න පුළුවන් විදිහට තියලා එන්න. මේ වීඩියෝ බලන අයගෙන් මං ඉල්ලන්නේ බොහෝම ආදරයෙන් කරුණාකරලා මේ තැනට ගිහිල්ලා ඒ ලස්සන අත්දැකීම විඳගෙන ඔයාලා අරන් යන සියලුම දේවල් නැවත අරන් එන්න කියලා මතක් කරනවා.
වගේම අවසාන වශයෙන් තවත් ආදරණීය ඉල්ලීමක් කරන්න තියෙනවා. තාමත් ඔයාලා මගේ channel එක subscribe නොකර වීඩියෝ බලනවා නම් ආදරණීය ඉල්ලීමක් කරනවා subscribe කරන්න කියලා. ඒක මට ලොකු සහයෝගයක්.